පුද්ගලයෙක් එක්ක ලස්සන වීඩියෝ එකක් අරගෙන. ඔයගොල්ලන්ට මතක ඇති මම දැනට දවස් කීපයකට තුනින්, ඒ කියන්නේ 13 වෙනිදා මම ෂෝට් වීඩියෝ එකක් අප්ලෝඩ් කරා අපේ යක්තල වීඩියෝවත් වීරවර්ධන සුපර් සෙන්ටර් එක ඉස්සරහ පිට තියෙන කුමාස් කිචන් ආයතනයේ මගින් ප්‍රථම වරට ඇත්තටම දීපු සුපිරි වැඩක්. ඒක තමයි ආප්ප දන්සල. ඉතින් ආප්ප දන්සල ගැන කතා කරන්න වචනයක් කියන්න තමයි අද අපි වීඩියෝ එකක් කරගෙන ඔයාලට ආපේ. ඉතින් හේතුව තමයි අපි හිතපු නැති විදිහට මාර ක්‍රවුඩ් එකක් එකතු වෙලා හවස 6 ඉඳලා 13 වෙනිදා හවස 6 ඉඳලා අලුයම 2:45 වෙනකන් කන්ටිනියු ආප්ප දුන්න ලංකාවේ සුපිරිම වැඩක් කරපු එකම ආයතනය තමයි යක්තල වීදියේවත්තේ කුමාස් කිචන්ස් ආයතනය කරපු සුපිරි ආප්ප දන්සල. ඉතින් මේ ඉන්නවා මේ තමයි කුමාස් කිචන්ස් ආයතනයේ අධිපතිතුමා අපේ කුමාර අයි. මේ වාරම කියන්නේ දීප දන්සල ගැන අයි කියන්නේ. ඇත්තටම කියනවා නම් මට උතුරාගේ සතුටක් ආවා. ඒ සතුට මට කියන්න බෑ. ඔව්. ඇත්තටම රැඳෙන්න අපිට ආදරේ හැමදාම මට කියන්න තියෙනවා. ඉතින් මම සාර්ථකයි කියලා කියනවා. ඒ කවුරු නිසාද? සාර්ථකයි කියන්නේ අපි විශ්වාස කරන කුමාරයි 100ට කෝටියක් සාර්ථකයි. මොකද අපිත් එක්ක ආප්ප කාපු අපිත් එක්ක ආප් එක රස විඳපු සියලුම දෙනා අපිට පින් අනුමෝදන් කරලා ගියා මිසක් මේ අන්න එතනයි අපි සාර්ථකයි. මොකද අපි කරේ ප්‍රථම වතාවට මේ ආප්ප දන්සල කරේ. ඉතින් ඒක ඇත්තටම මාර දේවල් දුන්නා. ක්වොලිටි සුපර් අහන්න දෙයක් නැහැ. සුපර් කිව්වොත් කොහොමද සුපර්. ඉතින් ඇත්තටම සෞඛ්‍යවත්. ඔව්. ඒකෝට දැන් ඔයාලට මේ රූපරාම වලින් පේනවා ඇති අපි හිතන මේ ආප්ප දාන්නේ අපිම තමයි. ඒ වගේම තමයි සෞඛ්‍ය ආරක්ෂිත බව නියමාකාරයෙන් රඳවගෙන ඒ සියලුම දේවල් ඕගොල්ලොන්ට තාමත්ම විශේෂිත වූ විදිහට තමයි අපි මේ දන්සල පවත්වන්න ගියේ. ඒ වගේම තමයි ඕගොල්ලොන්ට පේනවා ඇති ඇත්තටම මහා සෙනගක් ඉන්නවා මේ ආප්ප දන්සලේ ආප්ප එක එකක රස විඳින්න. ඉතින් ඕගොල්ලන්ට මේ පේන්නේ මේ අපේ දන්සල භුක්ති විඳින්න හිටපු මහා ජන ගඟ. ඉතින් අවස 6 ඉඳලා මාතර 2:45 වෙනකම්. ඔබයි මට අපරාධ දෙන්න පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. මහා වැස්සේ අනිවාර්ය. වැඩි දෙකක් තුනක්. නේ? ඔව්. වැඩි තුනක් වැඩි මහා වැසි තුනක් ඇද හැලෙද්දී ඕලිම කිසිම තැනකින් නොකෙඩී එක විදිහට එකම අදිස්ථානයෙන් අපි ආප කනවාමයි කියන දැන හිටපු මහා ජන ගඟක් එක්ක තමයි අපි බොහොම ආදරණීය විදිහට ඒ ආප දන්සල කරන්නේ. ඉතින් වාර යාළුවන්ට මොකද කියන්න ඕන කියන්නේ ඒ පන්නරේ තමයි අපිට 2:45 3 වෙනකන් ඇදගෙන ගියේ. මොකද මේ වැස්සට ගොඩක් කට්ටිය ගොඩක් දන්සල වල නෑ. දන්සල් ඉවරයි. මට කියන්න තියෙන මෙච්චරයි රැඳෙන්න අපිත් එක්ක එන්න අපිත් එක්ක හොඳ නෝනක් කරන උරාහන්න කන්න ආදරෙන් බෙදන්න එන්න අපිත් එක්ක රැඳෙන්න. මොකක්ද මෙච්චරයි. අනිවාර්යයෙන් මතක තියාගන්න මේ තමයි අපේ තැන. ප්‍රණීත ආහාර වේලක් ලබා ගන්න ඔයාට එන්න ඕන එකම තැන තමයි නුවරපාර යක්කල වීදියේවත්තේ වීරවර්ධන සුපර් සෙන්ටර් එක ඉස්සරහ පිට තියෙන කුමා කිචන්ස් ආයතනයේ ආවොත් රසමරස ආහාර වේලක් ලබා ගන්න ඔයාට භුක්ති විඳලා යන්න හැකියාව 100ට කෝටියක් තිබෙනවා. මේ ඉන්නේ ආයතනයේ අපේ අධ්‍යක්ෂකතුමා. ඉතින් මෙතුමා කොයි වෙලෙත් ආයතනයේ රැඳෙනවා. ඒ වගේම ට්‍රැවල් ලොක්කයියක් ඉන්නවා. අපි හැමෝමත් එක්ක කතා කරලා රසට ආහාර වේලක් කාලා යන්න භුක්ති විඳලා යන්න එන්න කියලා තමයි ආරාධනා කරන්නේ. ඒ වගේම අපට දන්සල වෙනුවෙන් උදව් උපකාර කරපු වචනයකින් හරි උදව් උපකාර කරපු සැමට ස්තුති ආදරේ හැමදාම එන්න අපිත් එක්ක ඊළඟ මිලයි. right. එවනම් ඔන්න අපිට උදව් කරපු ඔක්කොටම thank you so much. අපි ලබන අවුරුද්දේ මේක වැඩි ලොකු වෙනසක් කරන් සුපිරි වැඩක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න හැමදාම කුමාර් කිචන්ස් ආයතනයත් එක්ක හැමදාම අපි ආදරේ එකෙන්ම. ඒ වගේම අපිට මතක් කරන්න ඕන කීප දෙනෙක් ඉන්නවා අනිවාර්යයෙන්ම එකටම අපට ආශිර්වාදයක් එකතු කරපු අපේ
ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන අපි ශ්‍රී ශාක්‍ය මුනිදාරාමය ගල්වලගේ ඉතින් අපි උන්වහන්සේට කොහොම ආදරණීය විදිහට ගෞරවයෙන් යුතුව මතක් කරනවා මේ අවස්ථාවේ නන්දේ මාමා ඒ වගේම ආදරණීය අපේ අධ්‍යක්ෂකතුමාගේ බිරිඳ අපේ අනුෂක්කා ඒකම අපේ ජගත් මහත්තයා අපේ හසරයන් ෆාමසිගේ අධ්‍යක්ෂකතුමා ඒ වගේම කලිෂා ක්‍රියේෂන් අධිපතිතුමා ප්‍රධාන කාර්ය මණ්ඩලයේ ඒකම වීරවර්ධන අපේ දුමින්ද මහත්මයා ආදරෙන්ම මතක් කරන්න ඕනේ. ඒ වගේම අපට නම් අයුරින් උදව් උපකාර කරපු සැමටම ස්තුති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් අපට උදව් උපකාර කරපු හැමෝටම නම් කිව්වා හෝ නොකිව්ව සැමටම ජයම වේවා. ඒ වගේම නිදුක් නිරෝගී සුව ලැබිලා ලබන අවුරුද්දේ අපිත් එක්ක එකතු වෙලා මේ වගේ සුපිරි වැඩක් කරන්න ශක්තිය ධෛර්යය නිරන්තරයෙන් නිරතුරුවම නිබඳවම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමි. සමුගන්නවා අපි කුමා ඉතින්ස් ආයතනයේ සිට එරන් ජය වේවා ඔක්කොම මම ට්‍රැවල් විත් ඩොක්ටර්